ශේෂ ක්‍රමයට සමාන මාසික වාරිකය ගණනය කිරීම. මේකෙදී අපි පළවෙනිම පියවර විදියට ණය මුදල හොයාගන්න ඕන. ණය මුදල. කීයද ණය වෙන්නේ? ඊළඟ දෙවෙනි පියවර ණය මුදලේ සමාන ණය මුදලේ මාසික වාරිකය. ඒ කියන්නේ පොලී රහිත වාරිකය තමයි මේ අපි ගණනය කරන්නේ. තුන්වෙනි පියවරට මේක අපි ඒකකයක් කියලා සලකනවා සමාන මාසික වාරිකය. මාස ඒකකයට පොලිය. ඊළඟට මාස ඒකක ගණන. මාස ඒකක එකකට පොලිය මාස ඒකක ගණනේ වැඩි කරලා අපිට පුළුවන් මුළු පොලිය ගණනය කරන්න. මුළු පොලියට ණය මුදල එකතු කරලා අපි මුළු මුදල හොයාගන්න. මුළු මුදල වාරික ගණනෙන් බෙදලා අපිට පුළුවන් සමාන මාසික වාරිකයක අගය හොයාගන්න. මේ පියවර 7න් අපිට පුළුවන් හීනවල ශේෂ ක්‍රමයට ණය මුදල ආපසු ගෙවද්දී සමාන මාසික වාරිකය හොයාගන්න. මේ ක්‍රමයටම මේ පියවර 7ටම අපිට පුළුවන් පොලි අනුපාතිකයත් හොයාගන්න. හැබැයි එහෙම හොයද්දී අපි ණය මුදලේ මාසික කොටස කියන්නේ පොලි රහිත වාරිකය හොයලා මුළු මුදල හොයාගෙන තමයි පොලි අනුපාතිකය හොයාගෙන යන්නේ. අපි බලමු රුපියල් 60000ක ජංගම දුරකථනයක්. රුපියල් 60000ක් වටිනා ජංගම දුරකථනයක් මිලදී ගද්දී පළමු ගෙවීම 10%ක් ගෙවන්න ඕනේ. පළමු ගෙවීම. එතකොට 60000 වැඩි කිරීම 10%යි. ඒ කියන්නේ අපි ජංගම දුරකථනයේ ගියේදී රුපියල් 6000ක් දෙන්න ඕනේ පළමු පියවරේදී. 60000න් 6000ක් අඩු කරපුවාම අපිට පුළුවන් ණය මුදල හොයාගන්න. එහෙම නැත්නම් එකපාරම අපිට ණය මුදල හොයාගන්න පුළුවන් 60000 වැඩි කිරීම 90% අපි 10ක් ගෙවන නිසා තව අපිට ගෙවන්න ඉතිරි වෙලා තියෙන්නේ 90%ක්. 90%ක් කියන්නේ රුපියල් 54000යි. ණය මුදලේ මාසික කොටස. දැන් අපි මේ ණය මුදල ගෙවන්නේ වාරික 18කින් නම් අපිට පුළුවන් 54000 18න් බෙදන්න. පොලිය රහිතව රුපියල් 3000ක් ගෙවන්න ඕන. කියන්නේ අපි මේ 54000 ගෙවන්න යන්නේ වාරික 18කින්. වාර්ෂික පොලිය අනුපාතිකයේ 24%ක් වුණා. මාසේ එකකට පොලිය අපි ගණනය කරන්නේ 3000කට පොලිය. 3000 වැඩි කිරීම 124 වැඩි කිරීම මාසික කරන 12න් බෙදන්න ඕන. වාර්ෂික පොලිය අනුපාතිකය 12න් බෙදුනම අපිට මාසික පොලිය හොයාගන්න පුළුවන්. 12ට 12 එකයි 24ට 2යි 0.2 30ව දෙකක්. එක මාසික ඒකකයේ මාසේ ඒකකයක එක 3000කට පොලිය රුපියල් 60යි. දැන් අපි 54000 තුල 3000 ගොඩවල් 18ක් තියෙනවා. පළවෙනි 3000 ගෙවුවම 18ක් වෙනවා. ඊළඟට 16ක්. ගේ ආදි වශයෙන් පොලිය වාරික ගන්න අඩු වෙද්දී අවසානික අපි කියවනේ 3000 එකයි. ඊට කලින් 2යි. ඊට කලින් 3යි. මෙතන හැදෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 ඊළඟට 2ක් එකතු වුණාම 3 3ක් එකතු වුණාම 6 ආදී. අපි 8 වසර පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ත්‍රිකෝණ සංඛ්‍යාවල පොදු පදය. ත්‍රිකෝණ සංඛ්‍යාවල පොදු පදය n බෙදීම 2ක් n ධන 1. අපි හීනවල ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරද්දී මාසේ එකක ගන්න හොයන්න භාවිතා කරන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවල පොදු පදය. ත්‍රිකෝණ සංඛ්‍යාවේ පොදු පදය n බෙදීම 2ක් n ධන 1 වාරික 18යි 18 බෙදීම 2 18 ධන 1. 9 වරක් 19. 171ක්. 3000 ගොඩවල් 3000 වාරික 171කටයි පොලිය ගණනය කරන්න ඕනේ. පළවෙනි මාසෙදී 3000 ඒවා 18කට පොලිය හදන්න ඕනේ.
ඊළඟට 3000ම 17ක. ඒ වගේ 3000 ගොඩවල් මෙතන තියෙනවා 3000 වාරික 171ක්. එක 3000කට පොලි ඇවිල්ලා තියෙන අපිට රුපියල් 60යි. ඒ නිසා 171 60න් වැඩි කරලා අපි මුළු පොලිය හොයාගන්න. 0.6 වරක් එක 6යි. 6 වරක් අත 42යි 4ක් ඉතුරුයි. 6 වරක් එක 6යි 4යි 10යි. අපි රුපියල් 10260ක පොලියක් ගෙවන්න වෙනවා. එතකොට ණය වෙලා තිබ්බ මුදල 54000යි අමතරව ගෙවන්න ඕනේ. පොලිය ගෙවන්න ඕනේ 10260යි. අපි ගෙවන මුළු මුදල වෙන්නේ 54000ට 10260 එකතු කරන්න ඕනේ. 64260යි. දැන් අපි ආයෙ මුලින්දල සාකච්ඡා කරගොත් අවසාන පියවර ඉතිරි කරගෙන 60000න් 90ක් අපි ණය වෙනවා. ඒ කියන්නේ 54000ක්. 54000 ගෙවන්න බලාපොරොත්තු වෙන වාරික 18කින්. ඒ කියන්නේ මාසිකට පොලිය හැර 3000ක් ගෙවන්න ඕනේ. එක 3000කට පොලිය රුපියල් 60යි. 3000 ගොඩවල් 3000 වාරික 171කට පොලිය ගණනය කරන්න ඕනේ. එහෙනම් එක 3000කට 60යි. 171කින් වැඩි කරොත් 10260යි. 54000ට 10260 එකතු වුණාම අපි සම්පූර්ණයෙන්ම ගෙවන්න ඕනේ 64260ක්. එතකොට තමයි ජංගම දුරකථනයේ හිමිකාරීත්වය ලැබෙන්නේ. එතකම්ම ඒ අදාළ ආයතනයේ තමයි හිමිකාරීත්වය තියෙන්නේ. එතකොට අපේ සමාන මාසික වාරික වෙන අපි 64260 වාරික 18න් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදුනොත් 9යි, දෙකෙන් බෙදුනොත් 3යි, 2යි, 1යි, 3යි, 0යි. 32130 9න් බෙදන්න ඕනේ. රුපියල් 32ට 9 වා 3යි 27යි 5ක් ඉතුරුයි 51ට 5යි 45යි 6ක් ඉතුරුයි 63ට 7යි 0.0යි. අපි වාරිකයේ විදියට ගෙවන්න ඕනේ 3570ක්. එතකොට 3570ක් වාරිකයක් ගෙවන්නේ අපි 54000ක ණයකට මාසිකව 3000 ගානේ ගෙවන්න තිබ්බා. අපි මෙතනදී 3570 ගානේ ගෙවාගෙන යනවා.